මේ වීඩියෝ එක නම් කිසිම හේතුවක් නිසා මිස් කරගන්න එපා. විඳින්න තියෙන ජීවිතේ විඳවන්න කවුරුවත් කැමති නෑ නේද? පිළිකාකාරක දේවල් ගන්නවා කියලා. එහෙම පොඩ අරගෙන ඔබ හෝ පවුලේ කෙනෙක් පිළිකා රෝගියෙක් වුණොත් ලෙඩේ හැදුන කෙනා විතරක් නෙවෙයි ජීවත් වෙන පවුලේ හැම කෙනාම නොමැරි තමයි ජීවත් වෙන්නේ. හැමදාම සතුටින් නිරෝගීව පවුලේ සියලු දෙනාම ඉන්න ඕන නම් මේ කියන කෑම අදම නවත්තන්න. හැබැයි වීඩියෝ එක බලලා කියන්න එපා. මේ කියන කෑම නැවැත්තුවොත් කන්න දේවල් නෑ නේ කියලා. ඔව් ඔය කන කෑම දිගටම කෑවොත් පිළිකා ලෙඩෙක් ගෙදර ඉදී ඉක්මනටම. ඒක නිසා බුද්ධියෙන් විමසලා වීඩියෝ එක බලන්න. පළවෙනි එක අධිකව බැදුණු කෑම. හෙවත් deep fried foods. හවසට වැඩ ඇරලා එනකොට ගැඹුරු තෙලේ බැදපු මොනෝම හරි. ගෙදරට ගෙනෙල්ලා දරුවන්ට දෙනවා නේද? ඒක අද ඉඳලා නවත්තන්න. ගැඹුරු තෙලේ බදින කෑම සම්පූර්ණයෙන්ම නවත්තන්න. දෙවෙනි එක පළවෙනි කාරණේ හා සම්බන්ධයි. නැවත භාවිතා කරන තෙල් වලින් නැවත කෑම හෝ බැදුම් වර්ග පිසීම. මම සමහර ගෙවල් වල දැකලා තියෙනවා බැදපු තෙල් එක බෝතලයකට දාලා නැවත පාවිච්චි කරනවා. අන්තිම හොඳ නෑ. ඉතින් ගොඩාක් වෙළඳසැල් වල කරන්නේ ඕකම තමයි. සති ගණන් මාස ගණන් එකම තෙල් එක තියන් කෑම බදිනවා. තුන්වෙනි දේ තමයි සියලු මස් වර්ග වලින් සැකසු ආහාර ಜಾති. මේ ආහාර WHO එකෙන් පවා ආහාරයට ගන්න එපා කියලා තියෙනවා. හැම වෙලේම ඔබේ දරුවන්ට හොඳ නැවුම් ආහාර නිතරම දෙන්න පුරුදු වෙන්න. එහෙම නැති වුණොත් ලෙඩ්ඩු තමයි හැදෙන්නේ. හතරවෙනි එක අධික ලුණු සහිත කෑම. අපේ වගේ රටවල් වල ආහාර පිසීමේදී අධික විදිහට ලුණු කලවම් කරනවා. උදාහරණයක් හැටියට කොත්තු, රයිස්, ගැඹුරු තෙලේ බදින කෑම ඇතුළු ගොඩාක් කෑම වලට අධික විදිහට ලුණු දානවා. ඒක නිසා මම කිව්ව කෑම ඇතුළු ශනික කෑම සම්පූර්ණම අඩු කරන්න. නැත්තම් කාලයක් යනකොට ප්‍රතිඵල එනවා. වර්තමානයේ කාන්තාවන්ගේ පියුරු පිළිකා ඇතුළු පිළිකා රැසකට පාර කියන තවත් දෙයක් තමයි පිරිපහදු කළ තිරිඟු පිටි කියන්නේ. පාන් බනිස් ඇතුළු තිරිඟු පිටි වලින් හදන ආහාර ගැන ඔබ දැන් දන්නවා. එතකොට ඔබ දැනගන්න ඕන ඒ ආහාර නොපෙනෙන මාරයක් සහ නොපෙනෙන පිළිකාවක් කියලා. ඒක නිසා දරුවෝ ගැන පවුල ගැන හිතනවා නම් ඒවා ගෙදරට ගේන්න එපා. බූන්දි කේක් ඇතුළු අධික වර්ණකාරක දැමු ආහාර තමයි මීළඟ ආහාර කාණ්ඩය වෙන්නේ. අද වෙළඳ පොලේ අධික වර්ණකාරක ආහාර කොච්චර තියෙනවද? ඒවා ගෙනෙල්ලා රස කර කනවා කියන්නේ ඒ වෙලාවට විතරයි රසය. පසුවට ඔබ පුදුම විදිහට දුක් විඳින කෙනෙක් වෙනවා නිසකයි. මීළඟ ආහාර තමයි අධික රසකාරක දැමු කෑම. ඒ වගේ ආහාරත් ඔබ දිනපතාම ඔබගේ පවුලේ හැමදෙනා එක්කම බෙදා ගන්නව නේද? අධික රසකාරක දාපු කෑම මොනවද කියලා මම කියන්න අවශ්‍ය නෑ නේද? ඔයාගේ දිව දැනටමත් ඉල්ලන්නේ අන්න ඒ කෑම තමයි. මීළඟ ආහාරය තමයි ඇපල්, මිදි, දොඩම්, පෙයාස් ඇතුළු පිටරටින් ආනයන කරන පළතුරු තියෙනවා නේද? මේ පළතුරු දුන්නොත් තමයි දරුවන්ට හොඳම දේ දුන්නා වෙන්නේ. එහෙම නැත්නම් ලොකු අභිමානයක් තියෙනවා නේද? ඔය පළතුරු කෑවොත් අභිමානය කෙසේ වෙතත් මහරගමින් තමයි නවතින්න වෙන්නේ. ඒක නිසා ඔළුව පාවිච්චි කරන්න හොඳට. මීළඟ ආහාරය තමයි ටින් කරපු ආහාර. ටින් කරපු ආහාරවල පැවැත්මට BPA කියන රසායනය අන්තර්ගත වෙනවා. BPA කියන රසායනය කෑමට එකතු වීමෙන් විශේෂයෙන් මොලේ සහ අක්මාව ආශ්‍රිතව පිරිකා සෛල හැදීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. මීළඟ ආහාර කාණ්ඩය තමයි ගොවි පොළවල් වල ඇති කරන මාළු හෝ සතුන් කියන්නේ. වැඩි ආදායමක් ගන්න තමයි මිනිස්සු එහෙම කරන්නේ. මේ වගේ සත්තුන්ට දෙන කෑම සහ විවිධ රසායනික වර්ග නිසා බැරලෝහ ඒ සත්තුන්ගේ ඇගේ තැම්පත් වෙනවා. එතකොට විශේෂයෙන්ම පිළිකාකාරක ඇගට පැමිණීම ඉතාම වැඩි. ඒක නිසා ඒ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන්න උත්සාහ දරන්න. පුළුවන් තරම් මුහුදු මාළු හෝ ස්වභාවික වැව් මාළු ආහාරයට ගන්න. නිරෝගීව ඉන්න ලොකු උපකාරයක් වෙනවා හොඳ ආහාර ගැනීම. දන්න හැමදෙනාටම වීඩියෝ එක යවන්න, මේ ගැන දැනුවත් කරන්න, ගැටලු තියෙන අය කමෙන්ට් කරන්න. බුදු සරණයි හැමදෙනාටම.